තව චූටි දෙයක් කියන්න ඕනේ. ඒක මට හින කනගාටුදායකයි අරද රයිට්. කොළඹ පන්තිය තමයි ෆිසිකල් පන්තියක් විදියට අර සාපේක්ෂව අඩුම ප්‍රතිඵල තියෙන පන්තිය සහ තියෙන ප්‍රතිඵල ගත්තාම අපට සිරි වෙන ප්‍රතිඵල තියෙන පන්තිය. ඒ කියන්නේ කොළඹ පන්තියේ තියෙන ඉතාම හොඳ ප්‍රතිඵල සහ ඉතාම නරක ප්‍රතිඵල. අතරමැදියව නැහැ. හරිද? අපි විශ්ලේෂණයක් කරා YouTube වීඩියෝ එකේ මම දාලා කොබන්නර ෆුල් වීඩියෝ එක බලපු කට්ටිය බලන්න ඕන. උඹලා හිතන්නේ ඒකේ මගේ ප්‍රොටෝක් එකක් ඇත්තේ කියලා නෑ. ඒක බලන්න ඕනේ. ඒක ඇතුලේ මම ඔයාට වැදගත් වෙන කාරණා ගොඩක් කියලා තියෙනවා. වීඩියෝ එක මම ගෲප් එකට දාලා තියෙනවා. අද ගෙදර ගිහපුවම බලන්න. ෆේල් එවුන් කීයද, එස් එවුන් කීයද, සී එවුන් කීයද ඔක්කොම දාලා තියෙනවා වීඩියෝ එකේ. හරිද? ඒකෙන්ද බලන්න කියන්නේ ගුරුවරු ෆේල් ලයි පෙන්නන්නේ නෑනේ සාමාන්‍යයෙන්. හරිද? සමහරු දානවා ෆේල් එවුන් නැද්ද? ඉන්නවා. ඉතින් මට ලංකාවේ පළවෙනි වෙන එකට උගන්නන්න පුළුවන් නම් ඌට පළවෙනි වෙනකම් ෆේල් එකක් දැනගන්න බෑ. ඌටත් තව මොන හරි කර තමන්ට දෙයක් කරගන්න. ඌ ආවෙත් මගේ පන්තිල අරුවාවෙත් මගේ පන්තිල. දෙන්නට වෙන වෙනම දෙකක් කියන්න ඕනේ. හරිද? ඒවා ඉතින් අම්මගේ තර්ක තමයි. හරි. හරිද? වැඩ කරන්න ඕන. රෑන්ක් සෑහෙන ගොඩක් වෙන කොළඹ පන්තියේ සහ මේ ෆුල් අනාථ වෙච්ච කට්ටියගේ සාපේක්ෂතාවය වැඩි. ඒ කියන්නේ ඒ තියෙන ඉතා සුළු ප්‍රතිශතයක්. කොළඹ දිස්ත්‍රික්ක කියලා රෙජිස්ටර් වෙලා ඉන්න ළමයි ගත්තාම 3%ක් හරි 4ක් හරි තමයි ඒ තියෙන්නේ. කුරුණෑගල වගේ දිස්ත්‍රික්ක වලට ඇද්දි 11%ක විතර ඒ ප්‍රතිශතයක් තියෙනවා. කුරුණෑගල පන්තිය තමයි මම සාමාන්‍යයෙන් අර ලොකු පැහැදීමක් නැතුවම කරපු පන්තිය. එකක් තමයි ළමයි ප්‍රමාණය අඩු වීම. හරිද? අනිත් එක මේ ගම්පහ පන්තිය තමයි ඊළඟට ලොකු පැහැදීමක් නැතුව කරපු පන්තිය. ගම්පහ පන්තිය තමයි ලංකාවේ තුන්වෙනි පස්වෙනි ඉඳලා තියෙන්නේ. හරිද? ඊයාව එකේ කූඩ ඒ තුනයි. ඌ අර එක පැත්තක හිටපු කණුව ගාව මට කරන තරමක් කරදර කරපෙකෙත් තමයි ඌ. මං ඌට මූණට කිව්වා උඹට ඒ තුනක් කියලා මං ජීවිතේ හිතුවේ නෑ කියලා. කොණ්ඩේ ගර්ල් කොල්ලෙක් කරද? අවුරුදු 8යි. හරි. මේ පට්ටම මදයක් දුන්නේ ඌ වරද? ඌත් කරදර කරා ඌගේ වටේ ඉන්න උන්ටත් කරදර කරා. ඉතින් බලනකොට ඌ යුගේ එහා පැත්තේ ඉපෙවුන් දෙන්නට මේ තුනයි. මට විශ්වාස කරන්න අමාරුයි ප්‍රතිඵල. මැත්ස් එක IT. ඇයි ගිය පාර මං කිව්වේ එකෙක් ආව කොණ්ඩේ නිල් පාටින් පාට කරගෙන කිරිපත් ගොඩ පන්තියට මං කිව්වා පළවෙනි දවසේ උඹේ කොණ්ඩේ කැතයි ගියේ මං කැතයි නම් කැතයි කියලා ළමයෙක් ලස්සන ස්ටයිල් එකක් කරලා ඉවරලා ඇවිල්ලා ඊට පස්සේ ඒක ලස්සනයි නම් මං එතකොට නිකන් මගේ තියෙන ඉරිසියාවට මං ඌට කොණ්ඩේ කපන්න කියන්නේ හිතාංගෝ දැන් මගේ කොණ්ඩේට වඩා ලස්සන කොණ්ඩයක් තියෙන එකට මං ඌට කොණ්ඩේ කපන්න කියන්නේ මගේ රැවුලට වඩා දිග රැවුලක් දැක්කම මං ඌට රැවුල කපන්න කියන්නේ හරිද සමහරු එහෙමනේ එහෙම එකක් නෑ මට අර කොල්ලයා කොණ්ඩේ ඇත්තටම කැතයි මං කිව්වා උඹේ කොණ්ඩේ කැතයි දෙවෙනි දවසෙත් ආවා මං ඇහුවා උඹ නීල කොබෙයියෙක් වගේ කියලා කිව්වා මං ඌට හරිද තුන්වෙනි දවසේ ඌ ආවේ නෑ ආයේ කිරිපත් ගල පන්ති ඔන්නේ ආවේ නෑ 2024 වෙච්ච වැඩ හරිද පස්සේ ප්‍රතිඵල ආවහම මේ මං අර ලංකාවේ 1 2 3 කට්ටියට කතා කරලා වීඩියෝ එකක් කරන්න ගියා මේ දෙවෙනිය මට සර් ඔයාට මම හොඳට මතකයි මං අහුව කොහොමද සර්ට මතකද නිල් පාටින් කොණ්ඩේ පාට කරන් ආව එක්කෙනෙක් ඒ තමයි මමලු ඌ කියන ඌ ප්‍රතිඵල කතාව රෙකෝඩ් කරන්න ගියාම එතන මට මේ මොකේද කිව්වේ මං ඒ ගියපු අර ඔය අර මොන කොෆි කඩයක් තියෙනවා මේ කොෆි ෂොප් එකක් මොකද්ද මේ ඔය මාළබේ හරියන්නේ ඔහොම මොකක් මට මතක නැහැ ජාවලොන් නෙමෙයි බැරිස්ටත් නෙමෙයි තව මොකක් කර එකක් හරිද අන්න ඒක තමයි අපි රෙකෝඩින් එක කරේ එතෙන්දි තමයි කිව්වේ පස්සේ ඌගේ අම්මා කියනවා ඕ ලෙවල් ඉවරලා දැන් ඉතින් මහන්සියලා වැඩ කරපු හින්දා කොණ්ඩේ පාට කරන්න ඕන කියපුවම එකග වුණාලු ගෙදර කට්ටිය හරි කමක් නැහැ පුතේ කිරිවල එහෙනම් ගිහලා පාට කරන් එන්න ඔක් කියලා කිව්වලු අම්මා හිතුවලා අර ලසිත් මාලිංග පාට කරන් ඉන්න පාටෙන් හරි උපරිමුණුත් රතු පාටෙන් හරි පාට කරන් එයි කියේ දැන් මූ ආවලු නිල් පාටින් පාට කරගෙන දැන් හා කිව්වනේ හරිද හා කිව්වට පස්සේ ආයෙ ඉතින් බෑනේ ඉතින් ආයෙ එපා කියන්නත් බෑනේ ඒකින්ද ඌම තේරුම් ගන්න දවසක එක් කපලා දායි කියලා වෙලා හිතලා මේ සද්ද නැතුව ඉතින් හිටියලු අම්මලා තාත්තලා හරි සර් කීප එක තමයි අපිත් කිව්වේ කියලා කිව්වා ඊට පස්සේ මේ දැන් උඹලා හිතපන්කෝ මං ඌට මේ කොණ්ඩේ කතයි කියලා වෙලා බැන්නාම ඌ වෙන පන්තියකට ගියා නම් එහෙම වස අපරාධයක් නේ මගේ රෑන්ක් එකක් නැතුව යන්නේ ලංකාවේ 2 හරිද ඒ හින්දා මම ළමයින්ව ජජ් කරන්නේ නැහැ කියලා හිතාගත්තා හරිද ඒ කියන්නේ උඹලා කොණ්ඩේ වවන විදිහෙන්වත් ඒකෙන් හොයන්න බෑ අරු තරම් මට වද දුන්න එකෙක් නැහැ ගම්පහ පන්තියේ තවත් හරිද රයිට් ගම්පහ පන්තියේ වහලේ පාතයි සාමාන්‍ය වහලේ තියෙන මේ ගානෙන් විතර ඒතර මම කොහොමද උගන්වන්නේ නෑ ඒ කියන්නේ ස්ටේජ් එකක් නෑ පල්ලෙහා ස්ටේජ් එක පාතයි හරි අර උලන්නේ හරි හරි හරිද
එතකොට ඒකේ සද්ද වැඩි දැන්. ළමයි කෑ ගහනකොට ඒ සද්ද ඇම්ප්ලිෆයි වෙලා එනවා. අරුන් අර අස්සේ වගේ ඉන්න. අනිත් එක ඒකේ මේ අර වහලේ තියෙන්නේ මෙන්න මෙහෙම. ඔහොම තියෙන්නේ. හරිද? ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙම මේ හරිය වහලේ පාතයි මෙතන එක කෑ ගහනකොට අර ඔහොම වෙනවා. තේරෙන්නේ? ඇම්ප්ලිෆයි වෙනවා. අර හොරණෑවක් ඔහොම සද්ද දාද්දි වැඩි වෙලා ඇහෙන්නේ අන්න ඒ වගේ. මේ හරිය උන් කෑ ගහනකොට මල කරද. මැදේ උන් අවුලක් නැහැ. හරිද? අයිනේ උන් කෑ ගහනකොට උන්ගේ සද්ද ඇම්ප්ලිෆයි වෙනවා. හෝල් එක හේමාසගේ හෝල් එක. නැණික්. හරි? මේ මලම කරදරයක් කරද? ඒ තුනයි. ඉතින් එහෙම සමහරව එහෙම. හරි.